මගේ බෝසතාණන් වහන්සේගේ පවක් බලවත් වුණා චුත වෙනකොට. ගිහිල්ලා ඉපදුනා සෙබඩියකගේ කුසේ. මේ ලෝකෙට බිහි වුණා ස්වර්ණ වර්ණ විජුවක් පිටරයක්. රත්තරන් පාට විජු රැක්කා. මේ ලෝකෙට ඉපදුනා ස්වර්ණ වර්ණ මොනර පැටියෙක්. රත්තරන් පාට. ඉඩෝරයක් ආවා. වතුර නැහැ. ඉඩෝරයක් ආවේ මොනර පැටිය තමන්ගේ රෑනත් එක්ක දුර පළාතකට යනෝ ජලය හොයාගෙන. ජලය හොයාගෙන දුර පළාතකට ගිහිල්ලා එක්තරා ජලාශයකින් ජලය පානය කරනවා. ජලය පානය කරනකොට තමන්ගේම රූපේ අර දිය කාචෙන් දකින්න. තමන්ගේ රූපේ තමන් දැක්කම තමන්ට වෙනසක් දැනුණා. වෙනස තමයි තමන්ගේ රෑනේ ඉන්න අනිත් මොනරුන්ට වඩා මම වෙනස්. මේ මොනරට තිබුණ විශේෂ හැකියාවක් දෙකක්. බෝසත් මොනරනේ. එකක් තමයි කතන හැකියාව තිබුණා. කතා කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ජාති ස්මරණ ඥානය තිබුණා. පෙර ආත්ම පේනවා. මේ මොනරට තමන්ගේම රූපේ තමන් දැක්කම බයක් ඇති වුණා. ජාති ස්මරණ ඥාණයෙන් පේනවා තමන් පෙර ආත්මිකත් සර්වවරහංසෙක් කියලා ඉපදිලා හිටියා. ස්වර්ණහංස ජාතකයේදී. ස්වර්ණහංස ජාතකයේදී තමන්ගේ මේ ශරීර වර්ණය තමන්ගේ ජීවිතයට අනතුරක්. ඒ නිසා මම මේ රෑනත් එක්ක ඉන්නේ නැහැ. ස්වර්ණ වර්ණ මොනරා රෑනින් විදිලා පිහාබලා හිමාලේ කන්ද මුදුනට ගිහිල්ලා ජීවත් වුණා මුදකලාව. මේ මොනර විශේෂ දෙයක් කළා. හැමදාම ඉර උදා වෙනකොට හිමාලේ කන්ද මුදුනේ තියෙන ගහකට නැගලා ඒ ගහේ අත්තක වහලා පායන හිරු දිහා බලාගෙන ගාතාවක් කිව්වා. ඒ ගාතාව තමයි උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පබාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබාසං තයජ්ජ දුත්තා විහෙරේ මුදිව සංකේ. නැවත ආහාර අරගෙන හවසටත් එනවා. හවසට තරගයි අර අත්තටම ගිහිල්ලා වහින ඉර දිහා බලාගෙන කියනවා අපේ තියන් චක්කුමා උදේතයන් චක්කුමා හවස කියන්නේ අපේ තියන් චක්කුමා. මේ මොනර උදේටත් හැන්දෑවටත් මේ ගාත දෙක කිව්වා අවුරුදු 700ක්. අවුරුදු